1979 කසිප් කරනගත්ත බූලියක් තමයි දැන් මෙතන තියන් ඉන්නේ. AC ගැන කියනවා නම් ඩුවල් AC තමයි තියෙන්නේ. මොකද මේ AC පද්ධතිය මෙතනම ඩිජිටල් මීටර පද්ධතිය තියෙන AC හැන්ඩ් බ්‍රේක් කියන නවීන පන්නේ හැන්ඩ් බ්‍රේක් එක මොකක් කාර්යය උඩට හරි ගන්න පුළුවන් බය නැතුව දෙන්න පුළුවන්. එතන AC කියනවා නම් ඇත්තටම හොඳ AC එකක් තියෙනවා. පිටිපස්සේ යන සියලු දෙනාට ඉස්සරහ තියෙනවා. දෙයියක විල යන්න පුළුවන්. නිකන් හරි මෙතන තමයි බිම අර මේක හිටපු ගමන් ටයර් හතර ගලවලා අපි යනවා. කියන්නේ බීච් සයිඩ් එකට යනවා. කොරගාඩ්ස් වගේ මෙතනින් බලන්නේ කොරගාඩ්ස්. ඔය තවුවෙන් තමයි බලන්න තියෙන්නේ. මුහුද යනකොට මේ රෝද හතර ගලවලා ඔකෙන් තමයි බලන්න තියෙන්නේ. ඒත් වශයෙන්ම කියනවා මේක ගොඩක් පහසු වේදනකට. අපි මේක 29000 ගන්න තමයි අලඩි කරන්නේ. ඇත්තටම හොඳ ටයර් පද්ධතියක් තියෙන ටියුබ්ලස් ටයර් පද්ධතිය. ගල් ටයර් පද්ධතියක් තියෙන මේ එන්ජින් එක උනත් පිටුවක එන්ජින් දෙකක් තියෙනවා. සතිනේ පුලිය නේද මේකේ එක පුලියද නෙමෙයි පුලි තුන හදලා තියෙනවා මේකේ. ඇත්තටම කියනවා මේක හදිස්සියේ බ්ලොග් එකක් වුණා දැන් බලන්න පිටුවසේ ඩෝ කූල එකක් තියෙනවා. පැදේ ඇත්තට වමෙන් සහ දකුණේ ස්ට්‍රින්ග් එකේ යපෙතර ගන්න පුළුවන් මෙපෙතර ගන්න පුළුවන් පිටිපස්සේ කරලා ස්ට්‍රින්ග් එක දෙන්න පුළුවන්. එන්නේ නවීන පන්ති හදලා තියෙන්නේ. අලිය කියවත් ශක්තිවත් ඉතින් තමයි අපාණි හදලා තියෙන්නේ. මේක තමයි කොක්ක. දැන්ට ලංකම ඩිපෝට කරණිම කොක්ක තමයි මේක. ඕන වාහනයක් මෙතන තියන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් අපිට තියෙන දිහාට දිස්සේ නයිරු පේනවනේ. මේක දැන් රත්තරන් ගාලා මේකේ තියෙන මේක පුලියේ මේකෙන් තමයි අර වැකුම් එක පුලිය කඩේ එකම ක්ලීන් එක නම් බෙදින්න ඉන්නේ. ඇත්තටම කියනවා නම් මම ලේසියෙන් දෙන්නේ වාහනේ කාටවත් ගන්න. මොකද මේක ඉල්ලා මේ එලිසබෙත් මාරජිනිගේ වැඩකාර අලංගි වාහනයක්. මම ඇත්තටම ඇමරිකාවට ගිහම අරගෙන යුද්ධ කරන කාලේ. මම සොල්දාදුවෙක් මේක දොරක් කිය. ඉතින් මේකේ තියෙන්නේ අර ලංකා සිස්ටම් එකේ ඇමරිකන් සිස්ටම් එක. මේක ඇවිල්ලා රේස් කරන ඇක්සිලරේටරේ. මේක ඇවිල්ලා ක්ලච් එක. මේක ඇවිල්ලා බ්‍රේක් එක. ඇත්තට මේක පහසුයි. යාරේ මේ වයර් දෙයක් තියෙනවා මචං. මේ ඕන එකම ඕන අපි හොරෙන් අර මේක ෂෝට් කරලා ගිනි තියන්න පුළුවන් මේක කරලා. ඒ ඇත්තටම කියනවා සුක්කානම ඇවිල්ලා එයා බැලුම් 6ක් සාමාන්‍යයි. ඒ කියන්නේ කොහේ හරි වැදුනොත් එහෙම පූර්ණ ආරක්ෂා කරනවා. ABC බ්‍රේක් සිස්ටම් එකක් තියෙන්නේ. AB ඔටෝමැටික් බ්‍රේක් සිස්ටම් එකක් තියෙන. ඇත්තටම එහෙන පහසුයි සීට් කඩන්න පුළුවන්. ඇඩ්ජස්ටබල් සීට් එකක් තියෙන්නේ. මේක ඇත්තටම කියනවා නම් කන්නඩි එන්නේ මේකෙන් මෙතන එපුණාම තමයි සයික් කරලා දෙන්නේ නැහැ මේ වයර් එක කැල්ලා. නැත්තම් මෙතනින් ගන්න පුළුවන්. ඇත්තට වීදුරුව ගැන කියනවා නම් 2009 රෙජිස්ටර් කරලා තියෙන බෑන්ඩ් දෙන්නේ මේ වල වාහන වලද මේ. ඒක තමයි එන්ජින් එක ගැන කියනවා නම් මේක ඇත්තටම එන්ජින් කැපැසිටි ගානලා ටොටල් 3ක් තියෙනවා. හානව නම් තාහයක් තියෙනවා. මෙතන තමයි මధుරෝයි ටිකක් ගන්නගෙන මේක මధుරෝයි ඇවිල්ලා ටිකක් කරා. ජීවාණු කරන එකට මේ ටී බෙල්ට් ඇවිල්ලා කූලර් හයක් දාන්න පුළුවන්. කූලර් ජාර හයක් තියෙනවා. කාබරේටර් වෙනවා. බැටරි වෙනවා තියෙනවා. ඉතින් අපිට ඕනේ තරක යන්න පුළුවන්. මොකද ස්විම් මාරු කරන විතර තියෙන්නේ තා එන සාන්නික ෆැක්ටර් ලීඩ් එකකින් එකමාරක් කිලෝමීටර් 10ක් වගේ කරමිට අපි හදලා තියෙන ඇත්තටම හොඳ ලාවන පතයක්. ඒක ඇත්තටම කියනවා. එක්ස්ට්‍රා කියන්නේ සාවර බොද්දර මොනවද දැනගන්න තියෙනවද? ගිනි පෙට්ටියක් නැද්ද? ගිනි තියලා දාන්නද? හොඳ ෆොටෝ එකක් ගන්න. ඇත්තටම හොඳට තියෙනවා. පෙන්න නම්බර් පෙන්න. මොබයිල් නම්බර් පෙන්න.